විලුඹේ වේදනාව නැත්නම් උදේට නැගිටලා විලුඹ අඩිය තියලා පොළොවට අඩිය තියලා යන්න හරිය අමාරුවට ඇතිවෙන වේදනාව ගොඩක් කාන්තා පාර්ශවය අතරත් අපිට දකින්න ලැබෙනවා. මේකෙදි වෙන්නේ මේ විලුඹ අස්ථිය ආශ්‍රයේ කැල්සියම් තැන්පත් වීම නැත්නම් වැඩිපුර අස්ථි වර්ධනයක්. සාමාන්‍යයෙන් අපි කියනවා රෝස කටුවක් වගේ එක්ස්රේ එකකින් බැලුවාම කැල්සියම් හැදිලා තියෙනවා. අස්ථි වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර නැත්නම් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. ඉතාමත් ඉක්මනින් නිසි ප්‍රතිකාර හරි විදිහට කරාම රෝගය හැදිච්ච කාලයත් එක්ක මේක අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි අපේ ඔසජය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී මේ පාවිච්චි කරන්නේ මේ සඳහා මේ කියන්නේ මේ වැඩිපුර ඇතිවෙන අස්ථි කොටස් අස්ථි වර්ධනය දියවීම සඳහාම සකසන හොඬපර මද වගේ ඖෂධ රාශියක් යොදලා සකසන අපේ විශේෂිත තෙල් වර්ගයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒ වගේම තමයි විශේෂිත පත්තු වර්ගත් අපි සතුව තියෙනවා. අවස්ථානුකූලව රෝගී අවස්ථාව අනුව අපි බඳින පත්තු වර්ග වෙනස් වෙනවා. ඉතින් දිනපතා හෝ නැත්නම් දින දෙකකට වරක් අපි රෝගියාට ප්‍රතිකාර කිරීම නැත්නම් බෙහෙත් බැඳීම සිද්ධ කරනවා. ඒකත් එක්ක රෝගය ඇති වෙච්ච කාලය සහ රෝගියාගේ ශාරීරියේ බර, එයාගේ තියෙන වයස, ඒ වගේ දේවල් එක්ක මෙහි සුවපත් වෙන කාලය තීරණය වෙනවා. නමුත් ඉතා හොඳින් ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සම්පූර්ණ සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. තෙල් ගල්වලා ඊට පස්සේ අපි ස්වේද කර්ම කිරීම කියන්නේ ඖෂධීය හුමාලය තමයි මේ රෝගියාට මේ ලබා දෙන්නේ. මේ වගේම අපි අවශ්‍ය අවස්ථාවල ඒ කියන්නේ බෙහෙත් බඳින්න බැරි රෝගීන් සඳහා සමහරක් අයගේ රැකියාව නැත්නම් අසාත්මිකතාව විවිධ හේතුන් මත බෙහෙත් බඳින්න බැරි අවස්ථාවල් තියෙනවා. ඒතර ඒ අවස්ථාවල් වලදී අපි අග්නි කර්ම කියන විශේෂ ප්‍රතිකාරයක් මේ සඳහා සිද්ධ කරනවා. අවශ්‍ය වුණොත් අපි අභ්‍යන්තර ප්‍රතිකාර ලබා දීමත් සිද්ධ කරනවා මේ රෝග තත්ත්වය සඳහා. මේ අපි ආලේප කරන්නේ අපි මුල් අවස්ථාවේදී අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ආලේප කරන නැත්නම් බඳින අපේ පාරම්පරික පත්තු වර්ගයක්. ගොඩක් රෝගීන්ට තියෙන ගැටලුවක් තමයි බෙහෙත් බැඳගෙන කොහොමද එදිනදා වැඩ කටයුතු කරගන්නේ නැත්නම් රාජකාරී වලට යන්නේ කියන එක. ඉතින් ඇත්තටම මේ විදිහට අපි පිළිවෙලකට බෙහෙත් බැඳීම සිද්ධ කරාම එහෙම අපහසුාවක් නැතුව තමන්ගේ එදිනදා රාජකාරී වලට යෑමේ හැකියාවත් රෝගීන්ට තියෙනවා.